ඉදිරියටම කරන්න පුළුවන් ස්මෝල් බිස්නස් අයිඩියාස් කිහිපයක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ගොඩක් අය මගෙන් කතා කරලා අහනවා අපි මොනවද කරන්න ඕනේ, කොතනින්ද අපි පටන් ගන්න ඕනේ, මොන වගේ බිස්නස්ද තියෙන්නේ කරන්න. ඉතින් මම ඒ අයට පොඩි හෙල්ප් එකක් කරන්න, මොටිවේෂන් එකක් දෙන්න, පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් අපි බලමු ගෙදර ඉඳලම ඇඳුම් බිස්නස් වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් බිස්නස් කියලා. පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් ඩේ එක එනවා. ඉතින් එදාට සාමාන්‍යයෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ගිෆ්ට් එකක් දෙනවා, බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගිෆ්ට් එකක් දෙනවා. ඉතින් මේ ගිෆ්ට් ගොඩක් අය ෂොප් වලට ගිහලා ගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ බිසි, ඔෆිස් යනවා, ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ගොඩක් ඔන්ලයින් තමයි පර්චේස් කරන්නේ ඕනම අයිටම් එකක්. දැන් අද කාලේ ළමයි කවුරුත් කඩවල වලට ගිහලා කිසි දෙයක් ගන්නෙ නැහැ. ගන්න අයත් ඉන්නවා. ඒ වුණාට ගොඩක් අය කැමති හරි පහසුයිනේ ඔන්ලයින් පර්චේස් කරලා ගන්න ඕනම දෙයක්. ඉතින් ඒක නිසා ගොඩක් අය ඔන්ලයින් පර්චේස් කරලා ගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් gift box item දාලා මොකක් හරි business එකක් start කරන්න. ඒ කියන්නේ පිරිමි item, ඒ කියන්නේ gents item පටන් ගන්න පුළුවන්. දැන් gift box තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මම නිකන් මෙතන pictures දාන්නම්. ඔයගොල්ලන්ට sample බලා ගන්න පුළුවන් විදියට gents gift box item තියෙනවා. ඔය wallet එකක් දාලා, එතකොට watch එකක් දාලා ওই විදියට දෙනවා. සාමාන්‍ය reasonable price වලට දෙන ඒවා තියෙනවා. ඊට අමතරව ladies ලට දෙන gift item තියෙනවා. මොකක් හරි ඇඳුමක් දාලා, එතකොට කොණ්ඩ කටු දාලා, ඒ වගේ එහෙම දෙන item තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ item ගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ සමහරක් හිට හිතනවා ඇති. සාමාන්‍යයෙන් ඔය වගේ gift box item ගන්න පෙටා තමයි මම recommend කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් පිටකොටුවේ කුමාර වීදිය කියලා වීදියක් තියෙනවා. ඔයගොල්ලන්ට පිටකොටුවට ගියාම එතනට යන්න පුළුවන්. කුමාර වීදිය කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියනවා. ඒ කුමාර වීදිය එක දිගටම ලේන් ගොඩාක් තියෙනවා. හැම කඩේකම තියෙන fancy item. අන්නේ ඒ fancy item වලින් all sale තොග විදියට පමණයි දෙන්නේ. සාමාන්‍ය රුපියල් 20000ක් 25000ක් විතර අතේ තියාගෙන ගියොත් ඔයාලට ලොකු variety එකක් අරගෙන ගෙදර එන්න පුළුවන්. ලොකුවට ඔයාලට හොඳ ලාභයක් තියාගෙන එකපාරම ගොඩාක් items අරගෙන business එක start කරන්න පුළුවන්. ඒක part number 1. ඒ කියන්නේ gift box item. ඔයගොල්ලන්ට දැන් මම පටන් ගත්තොත් සාමාන්‍ය විදිහට success කරගන්න පුළුවන්. හේතුව තමයි දැන් පෙබරවාරි 14 එන්නේ ඔයගොල්ලන්ට gift box item දැම්මම page එකක් හදලා ටගලා දැම්මොත් එක order එකක් හරි අඩුම තරමේ එන්න පුළුවන්. මොකද ඒ තරමට දැන් industry එකේ gift item හොයනවා. හරි, මම දැන් ඊගාවට business number 2 දැන් මේ දෙවෙනි එක මොකද්ද? ඔයගොල්ලෝ ඉන්නේ ගම් පළාතක නම් සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් කොළඹඩම් පැල වවන්න බෑ. හරිද? ඒ වුණාට ඔයගොල්ලෝ ඉන්නේ ගම් පළාතක නම් ඔයගොල්ලන්ට පැල වවන්න පුළුවන්. පැල වවල මොනවද කරන්නේ? ඔයගොල්ලෝ ඉතල සමහර විට මේගොල්ලන් ගෙවල් වල උන්තරම් පැලක් තියෙනවා ඇති. නමුත් ඔයගොල්ලෝ දන්නවද දැන් මේ දවස්වල වෛරල් වෙන plant item sale කරනවා ගොඩක්. ඒ කියන්නේ පැල වර්ග. මම මේ ළඟදී එක පැලයක් ගෙන ගත්තේ රුපියල් 200 ගාන. හිතන්නකෝ ඔයගොල්ලන් කොහෙන්වත් ගන්න ඕනෙත් නැහැ. එතකොට සල්ලි දීලා ගන්න ඕනෙත් නැහනේ. එතකොට ඔයගොල්ලන් තියෙන්නේ පොහොර දාලා කරලා පැලයක් වවලා කරලා විකුණන්න. කොහොමද මේ පැල විකුණන්නේ? නිකන් මේ පැලේ පිටින් ගලවලා ඒ කොළේ උතර. එහෙම තමයි කරන්නේ කට්ටිය. මම මේ දවස් මේ ළඟදී රුපියල් 1500ක පැල ගත්තා. එක පැලයක් රුපියල් 200ක් වුණා. අර ඔයගොල්ලෝ දන්නවා ස්නේක් ප්ලාන්ට්, එතකොට ගෝල්ඩන් පෝතෝස් වගේ පැල ගොඩක් තියෙනවා දැන්. ගෙවල් වල තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්, අවුට්ඩෝර් ප්ලාන්ට් කියලා තියෙනවා. ඒ ප්ලාන්ට් වර්ග කට්ටිය ගෙවල් වල හදලා විකුණන. අතරම අපිට හදන්න බෑ. මොකද අපි ඉන්නේ කොළඹ. අපිට ලොකු ඉඩම් කඩ ප්‍රමාණයක් නැහැ පැල හදන්න. ඒනට ඔයගොල්ලෝ ඉන්නේ ගම්බද ප්‍රදේශයක නම් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම හදන්න. මොකද ඔයගොල්ලන්ට හොඳ පරිසරයක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට පැල හදන්න. කුරියර් සර්විස් තියෙනවා පැල delivery කරන ඒ වගේ business එක පටන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මම මෙතන photos දානවා. ඔයගොල්ලෝ බලන්න ඒවා. ඒ විදිහට හදලා විකුණන්න පුළුවන්. ඉතින් ඊගාවට part number 3 business එක. මොකක්ද ඊගා business එක? makeup item. ඔයගොල්ලෝ දන්නවා කෙල්ලෝ makeup item ගන්නවා පිස්සුවෙන් වගේ. makeup item කියලා කියන්නේ කෙල්ලොන්ට නැතුවම බැරි දෙයක්. ඒ කියන්නේ මේ දවස්වල makeup item අඩුවට ගන්න පුළුවන්, පිටකොටුවෙන් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි අර වීඩියෝ වල තියෙන ඒවා ගන්න එපා. ඒවට හේතු තියෙනවා. මම මේ වීඩියෝ එකේදීම කියන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් packing කරලා තියෙන makeup item ගන්න. අනිවාර්යෙන් makeup item එක ගන්නකොට expiry date ඒ වගේ බලන්න. cosmetics item, makeup item මේ ඔක්කොම එකතු කරලා ඔයගොල්ලන්ට එහෙම business එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් ළමයි business වර්ග ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ හිතුවොත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඊගාවට 4 ඔයගොල්ලන්ට තියෙන පුළුවන් අය fancy item කියලා කියන්නේ hair clip එහෙමත් නෙවෙයි. ඊට එහා ගිය දේවල් තියෙනවා. පොඩි ළමයින්ගේ stationery item ඒ වගේ තියෙනවා business කරන්න. I think ගොඩාක් business ideas තියෙනවා. මට ඇත්තට මේක වීඩියෝ එකක් මැදදී ඔයගොල්ලන්ට මේ හැමදේම කියලා දෙන්න. fancy item, stationery item, cosmetics item මේ ඔක්කොම පෙටා වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ මහන්න දක්ෂ කෙනෙක් නම් ඔයගලන්ට ඇඳුම් ගෙදරදී මහලා විකුණන්න පුළුවන්. ඔයගොල්ලෝ කේක් හදන්න දක්ෂ කෙනෙක් නම් ඔයගලන්ට ගෙදරදී කේක් හදලා විකුණන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අත්කම් නිර්මාණ, ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අර ගොතන ඒ item තියෙනවා. ඒවා කරන්න පුළුවන්. ඔය hand craft කියලා කියන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ළමයි business ideas ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ නිකමට Google එකේ ඒ වගේ ගහලා බලන්න.
ඔයා අඳුර ගන්න ඔයාගේ දක්ෂතාවය කොතනද තියෙන්නේ කියලා. එතනින් ඔයාලට පටන් ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එක. මම කියන්නේ මේ ඇඳුම්ම කරන්න කියලා. මගෙන් ඇඳුම් ටිකක් අරගෙන මේ ඔයගොල්ලෝ මේ මම ඇඳුම් බිස්නස් කරනවා කියලා ඔයගොල්ලෝ තරම් බිස්නස් කරන්න ඕනේ නැහැ. ඔයාට කරන්න පුළුවන් මොකද්ද? ඔයාගේ දක්ෂතාවය කරන්න සමහරකට ඔයාට ඔයා නිකන් ගෙදර කොහම වෙලා හිටියට සමහරකට ඔයාට හොඳට කේක් හදන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහරකට ඔයාට දැන් මේ දවස්වල බිරියානි පොට් ඔය වගේ කෑම ඩෙලිවරි කරනවා මේ දවස් ටිකේ. හැමදේම ඔන්ලයින් තමයි දැන් මේ කාලේ යන්නේ. කිසිම දෙයක් කවුරු ෂොප් වලට ගිහලා එහෙම ගන්න. කෑම එකක් ගත්තත් Uber Eats එකක් දාලා ගන්නේ නැත්තම් ඔන්ලයින් ඕඩර් කරලා ගන්නවා. ඒ වගේ තමයි දැන් යන්නේ. කවුරුත් නෑ නම් මේ දවස්වල දැන් ෂොප් වලට ගිහලා ගන්න කිසිම කෙනෙක් නෑ. දුමක් ගත්තත්, සෙරප්පු දෙකක් ගත්තත්, එතකොට කෑමක් ගත්තත්, මේකප් අයිටම් එකක් ගත්තත් ඕනම දෙයක් ඔන්ලයින් තමයි හැමෝම පර්චේස් කරන්නේ. ඉතින් මේ කවුරුත් ලොකු බිස්නස්මන්ලා නෙමෙයි මේ හැමෝම අපි වගේ සාමාන්‍ය කට්ටිය නිකන් ගෙදර ඉඳලා පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය යාළගේ උත්සාහයෙන්ම ලොකුවට ටිකක් දියුණු කරගෙන ගිහලා තමයි ඒ විදිහට යාලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බැරි කමක් නැහැ මොකක් හරි දෙයක් කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට තවත් ඉස්සරහට දිගටම වීඩියෝස් දෙනවා. මම මේ වීඩියෝස් දාන්නේ ඇත්තටම ඔයගොල්ලෝම මොටිවේෂන් කරන්න සහ දඬේ නැති ගොඩක් කට්ටිය ඉන්නවා මගේ වීඩියෝස් බලන. මම මේ වීඩියෝ එකේදී හරියට පැහැදිලිව දෙයක් කිව්වේ නැති වුණා නම් ඔයගොල්ලන්ට සමා වෙන්න. ඉතින් ඉස්සරහට තව වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මම වගේම මමත් සාමාන්‍ය කෙනෙක්. ඔයගොල්ලොත් සාමාන්‍ය කට්ටිය. ඉතින් අපි කාටවත් සල්ලි නැහැ. අපි හැමෝම කැමති දියුණු වෙන්න. ඉතින් මම හරි කැමතියි මම වගේම තවත් කවුරු හරි මගෙන් පුංචි හරි දෙයක් අරගෙන මොකක්ම හරි දෙයක් පටන් අරගෙන යාගේ අතට කීයක් හරි ආව කියලා කියන්නේ මට ඒක ලොකු සතුටක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න. චූටි බබේ කියනවා නම් ගෙදර ඔයත් ඔයාගේ හස්බන්ඩ්ට සවියක් වෙන්න කැමති නම් මොකක්ම හරි දෙයක් කරලා ඔයාලට පුළුවන් බිස්නස් එකක් ස්ටාර්ට් කරලා ඔයාගේ ගෙදර දැන් මේ දවස්වල අපි හැමෝම දුප්පත්. ඉතින් අපි හැමෝම ලොකු සල්ලිකාර මිනිස්සු නෙමෙයිනේ. අපි හැමෝම කැමති දියුණු වෙන්න. ඉතින් ඔයගොල්ලෝගේ නොලෙජ් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මොකක්ම හරි දෙයක් කරලා සාර්ථක වෙන්න පුළුවන් නම් මමත් ඔයාලට ඇඩ්වයිස් එකක් දුන්නා නම් ඒක තමයි මගේ සතුට. ඒ උදෙසා තමයි මම මේ වීඩියෝස් දාන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මගේ වීඩියෝ එක බලවට thank you. මම ඉස්සරහට දිගටම ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ආයි වීඩියෝ එකකින් ඔයගලත් එක්ක මම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.